හරි ලස්සනයි. හරිම හැටයි. හරි ලස්සනයි සතුටයි. ලස්සනේ. හරි ආඩම්බරයි. අපි මෙහෙම ඉන්නකොට හරි ආඩම්බරයි. කොල්ල 4 දෙනාගේ ගහිල්ල නම් කියලා ඕනේ. 1 2 3යි අන්තිමයි හොඳයි ලස්සනයි. ලස්සනයි. දැන් හරි. හරිය? දැන් ගැහුවා. දැන් ඇතේ? දැන් ඇති. ඔහෙට ඇතිය? අපේ ඇතිනේ. මට නම් මදි දරුවෝ. අපිට කොච්චර ඇතුණා මාමට මදි. අනේ මට නම් මදිය කියලා දැනනවා. ඔබ ඔහම තමයි හැමදාම. ඇත්තේ? දැන් ඔහම ගහලා බෑ පුතේ. දැන් කොහේ දන්නවයි ගහගන්නේ? හා. තේරෙනවා? තේරෙන්නේ පා ස්ටෝරුවක් වෙලා. බුදුහාමේ පස්සපැත්ත ගේනන ගෝණියක බස්සලා. එහෙනම් එහෙම නෙවෙයි. හා. දැන් ඊළඟට ගහන්නේ කොහේ දන්නවයි? පොල්ලක් අරගෙන. පොල්ලක් අරගෙන නෙවෙයි කඩුවක් අරගෙන. එහෙනම් එහෙම දැන් පීයක් අරගෙන. දැන් එහෙම නෙවෙයි ඔය දෙන්න දැන් මූණට මූණ බලන්. හා. අහක බලාගෙන ගහන. හරිසෝ. තොම්බට තොම්බ තියලා. අපෝ තොම්බට තොම්බ නැති කියන්න බෑ. ඒ මොකෝ? කරවල ගඳයි. කාගේ? ඔයයිගේ. මගේ? මගේ ළඟට කිට්ටු වෙන්න බෑ. ඔයගේ ළඟට කෙට්ටු වෙන්න බෑ. මේ අර එක්කෙනාගේ. ඔය දෙන්න නේ. ආව් දෙන්න කිට්ටු වෙන්න. කිට්ටු වෙන්න ඕන. ඔයගේ තොම්බ කුණු කලවර ගන්නේ. මට නම් පේන ඔයගේ ලන්තාරුම මගේ තොම්බ දැක්කයි පස්සේ. දැන් දෙන්න සැට් වෙන්න ඕන. දෙන්න සැට් වෙන්න ඕන මූණට මූණ බලන් තොම්බට තොම්බ තියන් නිකට තියන්. නහයට තියන්න එපා හොඳේ. එතකොට අර ගිරා හොටේ වගේ ඇමිනේ. එතකොට මාමේ වාඩි වෙලාද හිටගෙනද? නෑ හිටගෙන. හිටගෙන ලං වෙන්න ඕන. සැට් වෙන්න. එන්න සැට් වෙන්න. සැට් වෙන්න ළමයි සැට් වෙන්න. හරි. කියන විදිහට කරන්න හොඳේ. කියන විදිහට. ඉබ්බතලනෝ වගේ. හැබැයි මාම හිටපු නිසා හරි ගියා. ඉබ්බ තලනෝ වගේ. තා පොඩ්ඩෙන් උඩින් බිමට වැටෙනවා. බුදුහාමේ යටින් යතුරටම යනවා. දැන් හරි. දැන් හරිය. දැන් ඉවරයි. දැන් කොම්බේ. හොඳටම හොඳයි දැන්. බුදුහාමේ බල්ලෙකුට බලන්න බැරුව ඇත්ත. එහෙනම් එහෙම නෙවෙයි. දැන් ඔය ගැහුවා ඇතේ. ඇතිනේ. අනේ මට නම් මදි. බුදුහාමේ කොච්චර ගැහුවම මදි නේ මම. මොකා පුතේ? වයසරනේ. බුදුහාමේ 4 දෙනා වාඩි වෙලා ගැහුවාන් පස්සේ කූරුවට ගහන්න ඔළුවට. දැන් මාමට හිටගෙන ගැහුවා මදිද? ආපෝ මදිනේ එන්න. දැන් කොහොමද දන්නවයි ගහන්නේ? අලුත් ගහිල්ලා. අලුත් එකක්. පැකට් එකෙන් කඩපු නැති එකක්. නැතුව නෙවෙයි නං. එක්කෙනෙක් කොහෙන් වාඩි වෙන්නේ? මෙහෙන්. ඉස්සරහින්. මං තමයි ඉස්ලාම වාඩි වෙන්නේ. ආන්න හරි. පහසුවෙන් වාඩි වෙන්න එපානේ. හරියටම හරි. ඔහම ඉන්නකොට හදේ ඇඟට අමාරු ඇති. මොකෝ? තා එක්කෙනෙක් අතනින් වාඩි වෙන්න. ඔන්න කියන විදිහට කරන්න. මැනිකේ වාඩි වෙන්න මැනිකේ. අන්න මැනිකේ වාඩි වෙන්න. ওই පැත්තට නෙවෙයි. අර පැත්තට තොම්බ දාන්න ඉස්සරහ. ආපසු හැරෙන්. හාබෙනේ. හරිය. ඔය දරුවෝ යන්න දැන්. හරිදා වාඩි වෙලා ඉන්නකොට බල්ලෙකුට බලන්න බැරි වෙයි. එහෙනම්. එහෙම නෙවෙයි. පාරුවෙන් සිටින්. නරි. සීරුවෙන් පරකොන්න. හරියටම හරි අන්න බලන්න. ධම්ම මොටිතෝරි ගිහිල්ලා එන්න ඕන. ඒක තමයි. අන්න පාසලෙන් ඉන්න හැටි. පොපන් ಜಾති දරුවොක් නෙමෙයි මගේ. මගේ දරුවෙක් නේ උපන්ගේ දරුවෙක්. ඒකනේ. එහෙම නෙවෙයි දරුවෝ. නෑ මං කියන්නේ පොඩ්ඩක් ඈදි ගන්න. අපිට එන වාඩි වෙලා ඉන්න අර දෙන්න බලන් ඉන්නවා. ඒ කාණ්ඩේ ගන්න එපා දැන්.
ක්‍රමයකට. ක්‍රමයකට. වාඩි වෙනවද? පණ්ඩිතේ වෙන්න එපා හොඳයි. ඔව්. ආ. ඔළුව ඉදිමෙන්න එපා. ඉති වෙන්න එපා. පුතේ. අන්න. අරයයි ක්‍රමේ බලලා වාඩි වෙන්න. ආ. අන්න ඔහෙ තර විදියට වාඩි නොහම. ආ. අන්න එහෙම. ආන්න දැන් මූණට පුනවා වාඩි වෙලා ගහ ගන්න ඕන. වාඩි වෙලා ගහන්න ඕන. අන්න හරිය. අමාරු ඉතින්. ඔය කිට්ටු වෙන පොඩ්ඩක් හොඳේ. ආ. තාලවට වඩින්න. හරිදා කටුස්ස දෙන්න වගේ. ඇයි මාමනේ කිව්ව වනන්නේ කියලා? හරිදා කොහේ වනනකොට නම් බල්ලෙකුට බලන්න බෑ. ගහනව වැඩි වුණා. වැඩි වුණා පිට් එක උඩට ගියා. පොළොව වැදුණා. උඩුවමේ ටිප් එකෙන් උඩ පැත්තට යන්නේ නැත්තේ. දැන් ඇති. ඇතේ? අනේ මට නම් මදි පුතේ. යකෝ පුදුම මදිකම. අනේ ඒකනේ මාමට මදි. මාමට මදි. ආ. කොහොමද පුතාගේ බලාපොරොත්තුව? අපිට පැනලා යන්න නිකන් නිදා ගන්න වගේ. වාඩි වෙලා ඉන්න වගේ නිකන් කන පිට ගහලා. එහෙම නෙවෙයි ඔය හතර දෙනා කන පිට ගහන්න ඕන. කන පිට? ඔව්. කන පිටේ කියන එක දන්නේ? අප දාලා අනිත් පැත්තට හරියටම අදින දානවා. පිට කනවා. පිට කනවා. මගේ කන පිට. කන පිට ගහනවා කියන්නේ අර වාඩි වෙලා මූණට මූණ බලන්නේ ගැහුවේ. ඔව්. දැන් එක්කෙනෙක් කොතනින් ඈඳි ගන්න. ඈඳි ගන්න. ඔව්. දැන් ළමයි මගේ පැටල් එක බලා ගන්න. අන්න හරි. ඔන්න හා ගන්න. අන්න හා ගන්න. අන්න ඒක පොඩ්ඩක් බලලා ඉන්න. ඔව් අයියාගේ බලා ගන්න බලන්න. ඒ කාලේ බැලුවට මට බැලුවේ නෑනේ. මොකද්ද මල? මට කවරයක් තියෙන කොමත් එක්ක. ඇත්තේ? එහෙනම් අයියා ගොම ගහලා. ගොම කුඩ ළඟ ඉන්නේ. පණ්ඩිත වෙන්න එපා මං වාඩි. හා ගනින් පණ්ඩිත වෙන්න නැතුව. ඉංගක් හොයලා බලන්න. ඔය ක්‍රමේ ඔය වාඩි වෙච්ච ක්‍රමේ බලන්න ඔහේ. කොහමදයි කියලා වටේට ගිහිල්ලා. අවුලන්නේ නෑනේ. අවුලන්නේ. හොද. ගෙදර ඉන්නවා එක දැන් නිදියට ගහනවා. හොද්දටම හොඳයි දැන්. වටේට බලන්න. අලුවක් ඉන්නවත් නැන කිට්ටුව. ආර බලන්න බැලුවා. දැන් අරයාගෙන් අහගන්න මොකද්ද කරන්න ඕන කියලා. දැන් මගේ පැටල් එකට වාඩි වෙනවා. පැටල් එකට? නෙවෙයි. ආන්න හරි. පැටල් එක තියෙනවා. ඔයයිට බරක් දැනෙනවයි දැන්. අනාථාමි වගේ අරයයි නා. ඔහෙට බර ඇදලා හුරුදුව. හැබැයි පංචානන් තර කරුමම එනවා. අයියාගේ පිට උඩනේ වාඩි උනේ. නෑ මම එන්නේ කිව්වා මාමා පලාතකට එන්නේ නෑ. දැන් හරි මේ අයගේ එහෙම නෙවෙයි. ඔය මේ අයගේ ඩිකියට ඔය අයගේ බොනොට් එක හිප්පන්න. හරි ඕකෙන් හරියටම හරි. නියමයි. ඔය දෙන්නත් වාඩි වෙන්න. අපේ පැටල් එකට වාඩි වෙන්න. ආර පැටල් එකට. කොහොම ඉන්න පුතේ මෙහෙන්න. අරයාගේ නගර සභාවට ඔයගේ UC එක හිප්පන්න. හරියට බලාගන්න. ඔය ඉස්සරහා පැත්ත පස්සට ගන්න. නැතුව ගන්න ඕනේ හෙට විතර නම්
තවත් ටිකක් ගිහිල්ලා එන්න ඕන. ඔව්. දැන් හරිය. දැන් හරි. දැන් හොඳ වැඩක් කරන්නේ නැහැ. දැන් ඈකි. හොඳ නාට්‍ය පුංචක් පෙන්වන්නේ නැහැ. ඒක පුද්ගල නාට්‍ය. හරියටම හරි. දැන් ඔට්ටුයි. ඇත්තේ එහෙනම් ආරසංකය ගිහිල්ලා රෙකන. ඔය තරමෙන් ගියාට ධන හිස්සාව ඔළුවට. බුදුහාමේ දැන් අරෙකන ගිහිල්ලා. අපි දන්නේ නැහැ ගිහිල්ලා. ඔය යන්නේ මේ මෝල ඵලයන්කෝ මේ චෝච් එකවත් තියලා. ඒකනේ. දැන් මාමට ඇති. අනේ මට නම් මදි. බුදු අම්මේ. දැන් ඊළඟට කොහේ දන්නවද? දැන් ගහන්න ඕන තුන් ඩබල්. තුන් ඩබල්. අන්න හරි. එක්කෙනෙකුට නිවාඩු දෙනවා. නැහැ. අනිත් එකන වාඩි වෙලා ඉන්නවා. අයයි වාඩිලා ඉන්නවා. එකන බලන් ඉන්නවා. අනිත් එකන හිටගෙන බලන් ඉන්නවා. අනිත් එකන ඉඳා ගන්නවා. අනිත් එකන හාන්ති වෙලා ඉන්නවා. අනිත් එකන හනි පුඩුවේ ඉන්නවා. අම්මේ කොච්චර දෙයක්. එහෙම නෙවෙයි දරුවෝ. දෙයක් කරන්නේ අපි කියලා. එහෙම නෙවෙයි. තුන් ඩබල් කියන්නේ වාඩි වෙලා 2යි නැගිටලා 3යි. බුදු අම්මා. අන්න ඔන්න වැඩේ. බුදු සතුට බබලේවා. මාමට එක සැරයක් ගහලා පෙන්නන්න බෑ. හරි මම ගහලා පෙන්නන්න එන්න ඕන මේ 50 තිබුණු කලක 3 මාසෙකින් විතර ආවනා. මේ අපේ පැත්තේ ඇවිල්ලා වට්ටක්ක ගෙඩියක් තම්බා කාලේ යන්නේ. ඉකාගෙන වෙලාවට. සේනාව සුරේ කාලා. දුම්මෝ. ඩාඩිය. ඒ ආ කලක අපේ මොනේ දවදානේ. එකල දෙවියෝ හත වැඩ හිඳ රුවන් මල් වේ රසමය නංග එකල් බය බංග නාද බබදින උත්තරාගනේ අනුවදීතා අකල් මල